අනේ සුජීව ලැජ්ජයි සුජීව. ඔගොල්ලන් ගැන හිතනකොට අපිට රටේ මිනිස්සු හැටියට අපිට ලැජ්ජයි. ආයුබෝවන් මේ සුජීව සේරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටයි කතා කරන්නේ. සුජීව අපි සාමාන්‍යයෙන් මේ නෝම්බි මාසේ ඔයා දන්නවා ඇති ලංකාවේ මුස්ලිම් ජනතාව මේ මාසේ නෝම්බි යල්ලනවා. මේ නෝම්බි මාසේ අපි සාමාන්‍යයෙන් කාටවත් බනින්නේ නැහැ. කාවත් විවේචනය කරන්නේ නැහැ. ඇයි දන්නවද? අපි කැමති නැහැ මේ මාසේ ඒ වගේ දේවල් කරලා මේ නෝම්බි මාසේ අපේ තියෙන ඒ වැදගත්කම ඒකට ලැබෙන පින් ටික අපි ඒක නැති කරගන්න කැමති නැහැ. එනිසා අපි සාමාන්‍ය මිනිසුන්ව විවේචනය කරන්නේ නැහැ. මිනිසුන්ට බනින්නේ නැහැ. මිනිසුන්ගේ දේවල් පිටිපස්සේ කතා කරන්නේ නැහැ. මේ වගේ දේවල් වලින් අපි වැළකීලා ඉන්නවා. නමුත් මේක අකමැත්තෙන් හරි මේ වීඩියෝ එක අපි ඔයාලට කරන්නේ අපි අද දැක්කා ඔයාගේ වීඩියෝ එකක්. ඔයා කියනවා මේ අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් අර ඉරානයේ නැව් දෙක එකක් මෝදුපත් වුණා විනාශ වුණා. ඒකේ හිටපු අර තුවාල වෙච්ච 30 ගානයි ඊට පස්සේ ඒකේ මැරුණු මිනිසුන්ගේ දේහ මෘත දේහ ටික ඔයා කියන්නේ මාතෘ දේහ කියලා කියනවා. වට ඒකත් වචන හරියට කියා ගන්න බැරි ඔයා දන්නේ නැහැ. ඒකේ තිබිච්ච අර ඒ නැවෙන් හම්බ වුණු ඒ මෘත දේහ ටික ගෙනල්ලා ගාල්ල කරාපිටියේ ස්පිරිතාලට ගෙනාවා. දැන් ඔයා මොකද කියන්නේ? මේක අපි නොකළ යුතු දෙයක්. මේක ඉන්දියාව කරන්නට ඕන. අපි දුප්පත් රටක්. ද මේකට යන වියදම කවුද දරන්නේ? මොකද්ද සුජීව? වට ලැජ්ජ නැද්ද? දැන් ඒකේ වියදම කවුද දරුවේ? ඔයා දන්නවද අර 80 ගානක් මැරුණු මිනිසුන්ගේ දේහවල් ඒ මෘත දේහ ටික කූලරකේ තියන්න ඒක ශීතකරණයේ දාලා තියන්න ඒ ගාල්ලේ මුස්ලිම් මිනිස්සු සල්ලි එකතු කරලා ලක්ෂ 25ක් විතර එකතු කරලා අන්න සීත කන්ටේනරයක් අරන් දීලා තියෙනවා ස්පිරිතාලට කරාපිට ස්පිරිතාලෙට ඒ බොඩිස් ටික තියන්න ෆ්‍රීස් කරලා තියන්න. හරිද? ඒ වගේ අනිත් දේවල් ඒ පළාතේ මිනිස්සු ස්පිරිතාලෙට සැපයුවා. දැන් ඔයා මොකද කියන්නේ? අපි දුප්පත් රටක්. දැන් බලන්න අපිට අනුර දිසානායකත් එක්ක මොන විවේචන තිබුණත් දේශපාලන වශයෙන් මොන මතවාද තිබුණත් මේ ප්‍රශ්නේදී ඔහු ඉතාමත් දක්ෂ ලෙස අභිනිර්භීතව ඒ තීරණයක් ගත්තා. අද මුළු ලෝකෙම අද අනුර දිසානායකව අගය කරනවා. ඒ ජනාධිපතිවරයා ගත්ත තීන්දුව අගය කරනවා. මුළු දැකලා ඇති ජාත්‍යන්තර මාධ්‍ය බලනවනම් දැකලා ඇති. ඕගොල්ලන්ට ඉවස ගන්න බෑ. ඕගොල්ලන්ගේ කුහකකමට ඕගොල්ලන්ගේ තක්කඩිකමට ඕගොල්ලන්ට ඒක ඉවස ගන්න බෑ. මේක දුප්පත් රටක් ලුවා කියනවා. දැන් දොඩ තේරුණ මේ දුප්පත් රටක් කියලා. මේ දුප්පත් රටේ මිනිසුන්ගේ සල්ලි නේද 2015 මහා බැංකුවේ ඔයාලා අර්ජුන මහේන්ද්‍රනත් එක්ක එකතු වෙලා ඒ හොරකම් කරපු වෙලාවේ ඒ අර්ජුන මහේන්ද්‍රන්ව හොදන්න ගියේ ඔයා නේද? ඒ අර්ජුන මහේන්ද්‍රන්ලා එකතු වෙලා ඒ මහා බැංකු වංචාව මහදවල් කරනකොට ඒ වගේ දෙයක් කරේ නැහැ කියලා ඒ හොරකම වහන්න පොත් ලිව්වේ ඔයා නේද? එතකොට ඔයාලට තේරුන්නේ නැද්ද මේක දුප්පත් රටක් කියලා? දැන් මේ ඉරානයෙන් අර ආපු ඒ නැවෙන් ආපු මිනිසුන්ට කණ්ඩ දෙන එක බොණ්ඩ දෙන එකද ඔයාලට තේරෙන්නේ මේ රට දුප්පත් කියලා? ලැජ්ජයි හලෝ ලැජ්ජයි. ඉතින් කමන්නේ මේ 2016 අර ගම් වතුර ආපු වෙලාවේ ඒ ගම් වතුරට යට වෙච්ච මිනිසුන්ට කෙහෙල් ගෙඩියක් දීලා ඒකේ මනාප අංකේ ලියලා දීපු එක්කෙනා නේද ඔයා? ඔයාගේ මනාප අංකේ ලියලා අර කෙහෙල් ගෙඩි වලට මිනිසුන්ට කණ්ඩ දෙන කෙහෙල් ගෙඩි වලට ඔයාගේ ඡන්ද ලකුණ දාලා දීපු මිනිහෙක් ඔයා. ඉතින් ඔයා වගේ මිනිහෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ සුජීව. එක දෙයක් අපිට තියෙන පුදුමේ මේ මුජිබුර් රහමාන්ලා කොහොමද අප්පා ඕගොල්ලන්ට එකට වාඩි වෙන්නේ? එහා පැත්තෙන් පලස්තීනය වෙනුවෙන් ඉරානය වෙනුවෙන් හඬ නගන ඒ මිනිසුන් වෙනින් පෙනී ඉන්න මුජිබුර් රහමාන්ලා වගේ මිනිස්සු කොහොමද අප්පා ඕගොල්ලන් වගේ මිනිස්සුත් එක පෙළිය වාඩි වෙන්න සජබේ? අද අපේ රටට වෙලා තියෙන ලොකුම අඩුව මොකක්ද දන්නවද සුජීව? අපිට අද හොඳ දක්ෂ බුද්ධිමත් පරිණත විපක්ෂ නායකවරයෙක් නැති එක.
හොඳ පරිණත විපක්ෂ නායකවරයෙක් නැති එක තමයි අද අපේ රටට වෙලා තියෙන ලොකුම වින්නැහිය. ඉතින් කවන්නේ නැහැ. අපි මීට වඩා කතා කරන්නේ නැහැ. ඉම්තියාස් බාකිර් මහකාර්වනි ජේෂ්ඨ රට පිළිගත්තු සමාජයේ පිළිගත්තු කෘතහස්ත දේශපාලනඥයෙකුට දෙන්න තිබිච්ච පාර්ලිමේන්තු ආසනය සජිත් ප්‍රේමදාස ඔයා වගේ තුට්ටු දෙකේ මිනිහෙකුට දීපු එකෙන් අද ඉම්තියාස්ලා වගේ මිනිස්සු පක්ෂේ දාලා ගියා. ඒ මිනිස්සු පක්ෂයට කරපු මෙහෙවර ඒ වගේ පිරිසිදු මිනිස්සු පක්ෂේ දාලා ගියා. ඒ වගේ කැත වැඩ නිසා. කමන්නේ සජිත්ට හරියන මිනිස්සු තමයි ඕගොල්ලෝ. බලමු ඊළඟ ලියලා තියාගන්න 2029 ඕගොල්ලන් සජිත්ව ඉස්සරහට දාගෙන යනවා ජනාධිපති වර්ණයට. අනිවාර්යයෙන්ම මත් වෙන්නේ මේ පාරට වඩා ඕගොල්ලන්ට ලැබෙන පරාජය බලාගෙන 2029 ඡන්දෙදී 2029 ඡන්දෙදී ඕගොල්ලෝ වගේම තමයි සජිත් මිනිස්සු ටිකක් ලං කරගෙන ඉන්නේ. මේ පාර ලැබිච්ච 2024 ලැබිච්ච ප්‍රතිඵලයට වඩා දරුණු භයානක පරාජයක් ඕගොල්ලන්ට ලැබෙනවා නියතයි. මීට වඩා අපිට කියන්න වචන නැහැ. බොහොම ස්තුතියි.